සුබ දවසක් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළමු වන වාර පරීක්ෂණය 2019 7 ශ්‍රේණිය. පළමුව බලමු අපි පළවෙනි පත්‍රයේ ඔයාලා දන්නවා 1 ඉඳලා 20 වෙනකම් ප්‍රශ්න තියෙනවා. කෙටි ප්‍රශ්න 20ක්. මේ හැම ප්‍රශ්නයකටම ලකුණු හම්බ වෙනවා 2 බැගින්. එහෙනම් බලමු පළවෙනි ප්‍රශ්නය නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. අපිට දීලා තියෙනවා ACB කෝණය. මෙන්න මේ ACB කියන කෝණය මහා කෝණයකි, සුළු කෝණයකි, ඍජු කෝණයකි. එහෙනම් පුතේ බලමු අපි ඉගෙනගෙන තියෙනවා ඍජු කෝණයක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් පුතේ ඔයාලට පේනවා ඇති මේ පේපර් එකේ මේ මුල්ලේ හැදිලා තියෙන්නේ මොන කෝණද? ඍජු කෝණ. මෙන්න මේ ඍජු කෝණයකට වඩා අඩුවෙන් පිහිටනවා නම් අපි කියනවා එවැනි කෝණයක් මොන කෝණයක් කියලාද? සුළු කෝණයක් කියලා. ඍජු කෝණයකට වඩා අඩුයි. ඒ වගේම බලන්න ඍජු කෝණයකට වඩා වැඩි කෝණයක්. මේ ඍජු කෝණයට වඩා වැඩි එවැනි කෝණයක් අපි හඳුන්වනවා මහා කෝණයක් කියලා. ඊළඟට ඍජු කෝණ දෙකකට සමාන කෝණයක් අපි හඳුන්වනවා සරල කෝණයක්. ඍජු කෝණ දෙකකට වඩා වැඩි කෝණයක් අපි හඳුන්වනවා පරාවර්ත කෝණයක්. එහෙනම් කෝණ වර්ග 4 එකක් සුළු කෝණයක්. සුළු කෝණයක් කියලා කියන්නේ අංශක 90ට වඩා අඩු කෝණ. ඊළඟ එක ඍජු කෝණ. ඍජු කෝණ කියන්නේ අංශක 90ක් වෙන කෝණ. මේ රතු පාටින් දක්වපු කෝණය වගේ එකක්. ඊළඟට ඍජු කෝණය කියන්නේ අංශක 90ට වඩා වැඩි කෝණ. හැබැයි අංශක 90 දෙකක් කියන්නේ ඍජු කෝණ දෙකකට වඩා අඩු කෝණයක් අපි හඳුන්වනවා මහා කෝණයක් කියලා. ඍජු කෝණ දෙකකට සමාන කෝණ අපි හඳුන්වනවා. ඔයාලට පේනවා ඇති මේ කහ පාටින් මම නිරූපණය කරලා තියෙනවා. එවැනි කෝණයක් අපි හඳුන්වනවා සරල කෝණයක් කියලා. මෙවැනි සරල කෝණයට වඩා වැඩි කෝණයක් අපි හඳුන්වනවා මේ පම් පාටින් පෙන්නනවා රත්නේ පළු පාටින් සරල කෝණ දෙකකට වඩා වැඩි කෝණයක්. ඒ කියන්නේ සරල කෝණ කියන්නේ සරල කෝණයකට වඩා වැඩි කෝණයක් පරාවර්ත කෝණයක් කියලා. එහෙනම් පුතේ දැන් බලන්න ඔයාලට ACB කෝණය දැන් ඔයාලට පේනවා ඇති අංශක 90ට වඩා අඩුයිද වැඩිද? අඩුයි. එහෙනම් මෙවැනි කෝණයක් අපිට හඳුන්වන්න පුළුවන් මොන කෝණයක් කියලාද? සුළු කෝණයක් කියලා. කෝණ වර්ග 5 ඍජු කෝණ, සුළු කෝණ, මහා කෝණ, පරාවර්ත කෝණ විදියට අපිට කෝණ ටික නම් කරන්න පුළුවන්. ඊළඟට අපි යමු දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා ද්විපාර්ශ්වික සමමිතිය රූපයක් ලැබෙනසේ පහත රූපය සම්පූර්ණ කරන්න. දැන් අපිට මෙහෙම දීලා තියෙන්නේ. අපි දන්නවා ද්විපාර්ශ්වික සමමිතියක් තියෙනවා නම් එයා මෙන්න මේ කියන සමමිති අක්ෂය හරහා සමානව කොටස් දෙකකට බෙදෙනවා. එහෙනම් දැන් පුතේ අපිට පුළුවන් මේ හා සමානම මේ හැඩේම තියෙන කොටසක් මේ පැත්තෙන් ඇඳගන්න. මෙන්න මෙවැනි රූපයක් සම්පූර්ණ කරපුවම අපි කියනවා ඒකට ද්විපාර්ශ්වික සමමිතියක් ලැබෙනවා කියලා. එතකොට මේ තියෙන අක්ෂය අපි හඳුන්වනවා මොන අක්ෂය කියලාද? සමමිති අක්ෂය. අපි දන්නවා සමමිති අක්ෂයෙන් දෙපස පිහිටන කොටස් දෙක වර්ගඵලයෙන් සමානයි වගේම සමමිති අක්ෂයෙන් නැවුවොත් ඒ තියෙන කොටස් දෙක එකිනෙකට සමපාත වෙන්න ඕනේ. ඒ ටිකේ ඒ කියන අදහස් ටිකත් ඔයගොල්ලෝ තේරුම් ගන්න. ආයි බලන්න සමමිතික රූපයක් නම් සමමිති අක්ෂයෙන් දෙපස කොටස් දෙක සමාන වෙන්න ඕනේ වගේම ඒ දෙපස කොටස් දෙකේ වර්ගඵල දෙකත් සමාන වෙනවා. සමහරක් වෙලාවලදී අපෙන් ප්‍රශ්න අහන්න පුළුවන් සමමිතික රූපයක ලක්ෂණ මොනවද? මොකද්ද ලක්ෂණ වෙන්නේ? සමමිති අක්ෂයෙන් දෙපස කොටස් දෙක වර්ගඵලයෙන් සමාන වෙනවා. ඒ වගේම සමමිති අක්ෂයෙන් නැවුවොත් මේ කොටස් දෙක මොනව වෙනවද? සමපාත වෙනවා. ඊළඟට පුතේ බලමු අපි නැවත යමු තුන්වෙනි ගැටලුවට. තුන්වෙනි ගැටලුවේ අපිට දීලා තියෙන්නේ ABට සමාන්තර රේඛාවක් අඳින්න. එය CD ලෙස නම් කරන්න. පුතේ ඔයාලා ඉගෙනගෙන තියෙනවා සමාන්තර රේඛා අඳින්න අපි පාවිච්චි කරනවා මේ විහිත චතුරස්‍රය. ඒතර විහිත චතුරස්‍රය ඔයාලගේ කවකටු පෙට්ටියේ තියෙනව නේද? මෙන්න මේ වගේ කොටසක්
ඒතර මෙන්න මේ වගේ එකක් අපි හඳුන්වනවා. මෙන්න මේ වගේ තියෙන එක තමයි අපි හඳුන්වන්නේ විහිිත චතුරස්‍රය. විහිිත චතුරස්‍රය භාවිතා කරලා ඔයාලට පුළුවන් සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න. ඒතර සමාන්තර රේඛාව නිර්මාණය කරන්න විහිිත චතුරස්‍රයයි අඩිකෝදුවයි ඕන වෙනවා. එහෙනම් දැන් බලන්න මේ විදිහට අපිට ABට සමාන්තර රේඛාවක් අපිට පුළුවන් මේ විදිහට නම් කරන්න. මොකක් කියලාද? CD කියලා අපිට කියනවා නම් කරන්න කියලා. එතකොට බලන්න මේ තියෙන රේඛා දෙක අතර පරතර සමානයි, වෙනස් වෙලා නැහැ. මේ රේඛා දෙක එකිනෙකට දික් කරත් හම්බ වෙන්නේ නැහැ. අනේ එවැනි රේඛා තමයි අපි හඳුන්වන්නේ මොන රේඛා කියලාද? සමාන්තර රේඛා කියලා. ඒතර සමාන්තර රේඛාවක් කියලා පෙන්වන්න අපි මෙන්න මේ රේඛාව උඩ මේ විදිහට ඊතල දෙකක් ලකුණු කරන්න ඕනේ. නම් සමාන්තර රේඛාවක් අඳින්න අපිට භාවිතා කරන්න ගන්නේ නැවතත් බලන්න විහිිත චතුරස්‍රයයි අඩිකෝදුවයි. ඒතර සමාන්තර රේඛාවක් කියලා නිරූපණය කරන්න සංඛ්‍යා රේඛාව මත අපි මේ විදිහට ඊතල දෙකක් යොදනවා. ඒතර ඒ අඳින දෙක අපිට පුළුවන් මේ විදිහට සමාන්තරයි කියලා ගන්න. ඊළඟට පුතේ බලමු අපි නැවත යමු හතරවෙනි ප්‍රශ්නයට. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා 12 15 මහා පොදු සාධකය සොයන්න. 12 15 කියන සංඛ්‍යාවේ මහා පොදු සාධකය හොයන්න කලින් පුතේ ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ තියෙන සංඛ්‍යාවලට දැන් මොකක් හරි සංඛ්‍යාවක් දැන් අපිට උගන්වලා තියෙනවා ක්‍රම දෙක තුනක්ම මේක කරන්න. මාපෝසා කියලා කියන්නේ සංඛ්‍යා දෙකට පොදු මහා පොදු සාධකය. ඒ කියන්නේ අපි දන්නවා මේකේ සාධක තියෙනවා 12ටත් සාධක තියෙනවා 15ටත් සාධක තියෙනවා. ඒතර 12යි 15යි කියන දෙකම සැලකුවොත් මේ සංඛ්‍යා දෙකටම පොදු මේ විශාලතම සාධකය තමයි අපි හොයාගන්න ඕනේ. ඒතර එක ක්‍රමයක් තමයි. මොන දැන් මම ගන්නවා මෙතනින් එක ක්‍රමයක්. ඒ පළවෙනි ක්‍රමයේදී අපිට පුළුවන් 12 කියන සංඛ්‍යාවේ සාධක ටික ලියාගෙන යන්න. මොනවද මේ සාධක? මෙයා එකෙන් බෙදෙනවා, දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා, තුනෙන් බෙදෙනවා, හතරෙන් බෙදෙනවා, හයෙන් බෙදෙනවා, 12න් බෙදෙනවා. 12 කියන සංඛ්‍යාවේ සාධක 1 2 3 4 6 12. ඒ වගේම තමයි පුතේ අපිට 15 කියන එකනත් ගන්න පුළුවන්. එක් වරක් 15යි, තුන් වරක් 5යි. මේ විදිහට අපිට සාධක ටික ගන්න පුළුවන්. සාධකයක් කියලා කියන්නේ මොන හරි සංඛ්‍යාවකින් බෙදුවොත් ඉතිරි නැතිව බෙදෙනවා නම් අපි කියනවා අන්නේ ගන්න සංඛ්‍යාව සාධකයක් වෙනවා කියලා. එහෙනම් බලන්න මේ දෙන්නට පොදු වෙලා තියෙනවා සාධක වලින් එක කියන සාධකයේ පොදුයි. ඊළඟට මේ දෙන්නට පොදුයි 3 කියන සාධකයක් පොදුයි. එහෙනම් පොදු උනේ 1යි 3යි විතරයි. 1යි 3යි පොදු නම් අපිට මේ දෙන්නගේ මාපෝසා වෙනුවට ගන්න පුළුවන් 3 කියන සංඛ්‍යාව. සාධක අතුරින් විශාලතම සංඛ්‍යාව. කීයද ගන්නෙ? 3. නම් පිළිතුර අපිට 3 කියලා ගන්න පුළුවන්. ඔක එක ක්‍රමයක්. ඒ වගේම බලමු අපි දෙවනි ක්‍රමය. දෙවනි ක්‍රමය පුතේ ඕගොල්ලොන්ට හදන්න පුළුවන් ප්‍රථමක සාධක වලින් බෙදීමෙන්. ඒතර පුතේ ඔයාලා දන්නවා ප්‍රථමක සාධක කියලා කියන්නේ සාධක දෙකක් පමණක් තියෙන සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක් කියලා කියන්නේ. එතකොට ප්‍රථමක සංඛ්‍යාව ඔයාලට මම ඊට කලින් වීඩියෝ එකක් දාලා ඇති සංඛ්‍යා කිහිපයක් දුන්නොත් කුඩා පොදු ගුණාකාරය හොයන ආකාරය. ඒතර කුඩා පොදු ගුණාකාරය හොයන කොටසේ මම ඔයාලට හඳුන්වලා දීලා ඇති ප්‍රථමක සංඛ්‍යා. එහෙනම් ඒ තියෙන ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදීමෙන් අපිට පුළුවන් මහා පොදු සාධකය හොයන්න. එහෙනම් 12 අපි දන්නවා ප්‍රධානම එක 2 12 දෙකෙන් බෙදුවා 6ක් එනවා. බලන්න 6 නැවත දෙකෙන් බෙදත හැකි 3ක් එනවා. ආයි 3 3ෙන් බෙදුවා 1යි. නැවතත් අපිට ඒ ආකාරයටම 15ක් ගත හැකි. 15 දෙකෙන් බෙදෙන්න බෑ. එහෙනම් අපි 3ෙන් බෙදනවා. 15 3ෙන් බෙදුවා 5යි. එහෙනම් නැවතත් අපිට 5 5න් බෙදුවම එකක් කියලා පිළිතුර ගන්න පුළුවන්. එහෙනම් පුතේ බලන්න 12 කියන සංඛ්‍යාවට අදාළ වෙනවා 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3. 15 කියන සංඛ්‍යාවට එනවා 3 ගුණ කිරීම 5. මාපෝසා සොයද්දී අපිට පුළුවන් මෙන්න මේ දෙන්නට පොදු එක රවුම් කරගන්න මේ විදිහට. එහෙනම් මෙයාගෙත් මාපෝසා වෙනවා කීයද? මේ ක්‍රම දෙකෙන්ම පුතේ ඔයාලට මහා පොදු සාධකය හොයන්න පුළුවන්. කැමති ක්‍රමයකින් හදන්න. නැවත අපි
යොමු වෙමු පස්වෙනි ගැටලුවට. බලන්න දරුවනේ පස්වෙනි ගැටලුවේ තියෙනවා 120 බෙදන්න 3 එකතු කිරීම 2. මේක කරන්න කලින් ඔයාලට මතක් වෙන්න ඕනේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම පාඩමේදී 7 වසරේ අපිට කියලා දෙනවා පළමුව වමේ සිට දකුණට බෙදීම සහ ගුණ කිරීමත්. මොකද්ද කියලා දෙන්නේ? පළමුව වමේ සිට දකුණට බෙදීම සහ ගුණ කිරීම. මුලින්ම බෙදීම ඊළඟට ගුණ කිරීම. මේ දෙන මාරුණාට කමන්නේ වමේ ඉඳලා දකුණට මුලින්ම හම්බෙන ගණිත කර්මය කරන්න ඕනේ. දෙවනුව එකතු කිරීම සහ අඩු කිරීම වමේ සිට දකුණටත් කරන්න කියලා අපිට කියනවා. නමුත් අපිට ඒ පාඩමේ ඉදිරියට යද්දි පුතේ වරහණක් හම්බුණා. එහෙනම් මේ ඔක්කොම ගණිත කර්ම වලට කලින් අපි කරන්න ඕන පළවෙනි එක තමයි වරහණක් තියනවා නම් පළමුව වරහන් ඉවත් කරගන්න එක. එහෙනම් නැවතත් බලන්න වරහණය තමයි ප්‍රමුඛය වෙන්නේ. වරහණක් තියනවා නම් පළමුව වරහන් ඉවත් කරගෙන වමේ සිට දකුණට මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ තියෙන පිළිවෙලට සුළු කිරීම කරන්න ඕනේ. කියන්නේ බෙදීම ගුණ කිරීම එකතු කිරීම අඩු කිරීම. ඒ කියන්නේ බෙදීම ගුණ කිරීම අතරින් වමේ සිට දකුණට මුලින්ම හම්බෙන ගණිත කර්මය කරන්න. එකතු කිරීම අඩු කිරීම වෙද්දිත් වමේ සිට දකුණට පළමුව හමු වන ගණිත කර්මය කරන්න. එහෙනම් දැන් බලන්න අපිට දීලා තියෙනවා 120 බෙදීම 3 ධන 2. පුතේ දැන් මෙතන තියෙන ගණිත කර්ම වෙන්නේ එකක් බෙදීම තියෙනවා, එකතු කිරීමේ ලකුණක් තියෙනවා, වරහණක් තියෙනවා. එහෙනම් දැන් අපි මෙතනදී සාකච්ඡා කරා වරහණක් තියෙනවා නම් පළමුව වරහණ සුළු කරන්න. එහෙනම් දැන් බලන්න වරහණේ ඇතුලේ තියෙන එකතු කිරීමක්. ඒ කියන්නේ අපිට 3යි 2යි එකතු කරන්න කියනවා. 3යි 2යි එකතු කරා 5යි. මේ දෙන්න වෙනස් වෙන්නේ නැහැ. ඊළඟ පියවරේදී කියනවා 120 බෙදන්න 5ෙන්. එහෙනම් අපි දන්නවා 12ට 5 ඒවා. බෙදීම තේරෙන්නේ නැති දරුවෙක් ඉන්නවා නම් බලන්න 120 බෙදීම 5. එකට නෑ. එහෙනම් අපි බලනවා ඊළඟට 12ටම 5 ඒවා කීයද? 2යි. 5 2 10යි. ඉතිරි 2. අපි 15ට ගේනවා බිඳුව. දැන් අපිට තියෙනවා 20ක්. එහෙනම් ඊළඟට අපි බලනවා 20ට 5 ඒවා. 20ට 5 ඒවා කීයද දරුවනේ? 4යි. 5 4 20ක් නිසා මෙතනට 20යි. ඉතිරි බිඳුව. එහෙනම් අපිට එනවා 120 5න් බෙදුවම පිළිතුර විදියට කීයද? 24ක්. නැවත බලන්න පිළිවෙල මතක තියාගන්න පුතේ. වමේ සිට දකුණටයි අපි සුළු කිරීම කරගෙන යන්නේ. ඊළඟට අපි යොමු වෙමු 6 වෙනි ගැටලුවට. 6 වෙනි ගැටලුවේ තියෙන පුතේ කුලක ගානක්. දැන් අපි කුලක පාඩමත් 6ේදී කුලක කරේ නැති වුණාට අපි 6ේදී වෙන් කිරීම කියන කොටස යටතේ සාකච්ඡා කරා. නම් 7 වසරේදී තමයි අපි මේ කුලක කියන නම ඉගෙන ගන්නේ. එහෙනම් පුතේ ඔයාලා දන්නවා කුලකයක් කියලා කියන්නේ නිශ්චිත ලක්ෂණයක් අනුව වෙන් කරන ලද සමූහයක්. මේ කුලකයක් ලියන්න පුළුවන් ආකාර 3ක් ගැන අපි සාකච්ඡා කරනවා. එකක් තමයි අපි පළවෙනියටම සාකච්ඡා කරනවා කුලකයක් විස්තර කිරීමක් ලෙස දක්වන්න පුළුවන්. පළවෙනි ආකාරය කුලකයක් විස්තර කිරීමක් ලෙස දක්වන්න පුළුවන්. දෙවෙනි ආකාරය තමයි කුලකයක් ලයිස්තුගත කිරීමක් විදියට ලියන්නත් පුළුවන්. තුන්වෙනි ආකාරය තමයි කුලකයක් වෙන් රූප සටහනකින් දක්වන්නත් පුළුවන්. එහෙනම් බලන්න ආකාර 3ෙන් අපිට මේ දීලා තියෙන්නේ 1 3 6 10. මේ දීලා තියෙන්නේ අපිට මොන ආකාරයද? ලයිස්තුගත කිරීමක් විදියට. ඒකට 1 3 6 10 කියලා අපිට මේ තියෙන අවයව ටික වෙන වෙනම දීලා. එහෙනම් මේ දීලා තියෙන්නේ අපිට ලයිස්තුගත කිරීම අවයව මේ සංගල වරහණක් තුල දක්වලා. එහෙනම් අපිට දෙවෙනි ආකාරය නෙමෙයි අපි මේකෙදි ලියන්න ඕනේ විස්තර කිරීමක් විදියට. පුත ඉගෙන ගත්තා 6 වසරේදී මොකද්ද 1 3 6 10 කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා කියලා. එහෙනම් අපිට ලියන්න පුළුවන් මොකද්ද මේ තියෙන 1 3 6 10 කියලා කියන්නේ ත්‍රිකෝණ සංඛ්‍යා නිසා. එහෙනම් මම ලියනවා 0
11ත් අතර මොන සංඛ්‍යාද 0ත් 11ත් අතර ත්‍රිකෝණ සංඛ්‍යා. ඔන්න එක ආකාරයක් විස්තර කිරීමක් ලෙස. ඊළඟ ආකාරය තමයි මට මේක ලියන්න පුළුවන් මේ විදියට සංවෘත රූපයක් ඇතුලේ මේක තියෙන අවයව ටික දක්වන්නත් පුළුවන්. අපි කියනවා මේ ආකාරයෙන් දක්වන එකට වෙන් රූපයක දැක්වීම. මොන කුලකයක් දක්වන ආකාර තුනම මේ 6 වෙනි ගැටලුවේ නිරූපණය වෙනවා. මේ දීලා තියෙන ඔයාලට ලයිස්තුගත කිරීමක්, ඒ කියන්නේ අවයව සංගල වරහන් තුල දැක්වීමක්. මේ තියෙන්නේ ඔයාලගේ විස්තර කිරීමක් ලෙස, මේ තියෙන්නේ ඔයාලගේ වෙන් රූපයකින් දැක්වීම. මේ තියෙන වෙන් රූපයකින් දැක්වීම. නම් ඔන්න ආකාර තුනයි. පුතේ අපි ඊළඟට 7 වෙනි ගැටලුවට යමු. 7 වෙනි ගැටලුවේ තියෙන්නේ ඍණ 1 එකතු කිරීම ඍණ 5 සංඛ්‍යා රේඛාව ඇසුරෙන් අගය සොයන්න. අපිට දීලා තියෙන්නේ ඍණ 1. එහෙනම් පළවෙනියම කරන්න ඕනේ ඔයගොල්ලෝ දීපු සංඛ්‍යාව ලකුණු කරගන්න එක. ඍණ 1 ඉන්න අපි එකතු කරන්න ඕනේ ඍණ 5. එහෙනම් ඍණ 5ක් එකතු කිරීමේදී වෙන්නේ ඍණ සංඛ්‍යා තියෙන සංඛ්‍යා රේඛාවක් ගත්තොත් පුතේ දැන් මේ විදිහට ගත්තොත් හරි මැද අපි දන්නවා බිඳුව තියෙනවා. මේකේ දකුණු පැත්ත දකුණු පැත්තට තියෙන ධන සංඛ්‍යා, වම් පැත්තට තියෙන ඍණ සංඛ්‍යා. එහෙනම් අපිට කියන්නේ ධන සංඛ්‍යාවක් නම් අපි යන්න ඕනේ දකුණු පැත්තට, ඍණ සංඛ්‍යාවක් නම් යන්න ඕනේ අපි වම් පැත්තට. එහෙනම් බලන්න මෙතන දීලා තියෙන ධන 1 ඍණ 1 නිසා මම මෙතන ඍණ 1 ලකුණු කරා. මෙතන දීලා තියෙන ඍණ 5 නිසා මම මේ ඉන්න තැන ඉඳලා 5ක් වම් පැත්තට ගමන් කරන්න ඕනේ. බලන්න 1යි 2යි 3යි 4යි 5යි. මම ගමන් කරේ වම් පැත්තට. එහෙනම් මම මේ විදිහට වම් පැත්තට ඊතලෙ දැම්මා. ඉන්නේ ඍණ 1. එහෙනම් අපේ පිළිතුර එනවා අපිට මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. කීයද අපේ පිළිතුර? ඍණ 6යි. අවසානයේ නැවතුනේ ඍණ 6 නිසා අපිට මේ විදිහට ඍණ 6 කියලා ගන්න පුළුවන්. නැවතත් බලන්න. ඊළඟට අපි යොමු වෙමු 8 වෙනි ගැටලුවට. 8 වෙනි ගැටලුවේ තියෙන 4, 15, 8හි කුඩා පොදු ගුණාකාරය සොයන්න. අපි මීට පෙරත් වීඩියෝ එකක් පුතේ මම ඔයාලට දාලා ඇති. ඒ වීඩියෝ එකෙත් කූපෝගු සොයන ආකාරය පිළිබඳව මම සාකච්ඡා කරා. දැන් අපි බලමු 8 වෙනි ගැටලුව. 8 වෙනි ගැටලුවේ තියෙනවා 4, 15, 8හි කුඩා පොදු ගුණාකාරය සොයන කූපෝගු සොයන්න. එහෙනම් පළවෙනියටම අපි ලියනවා මේ සංඛ්‍යා ටික මේ ආකාරයට. ප්‍රථම එක සාධක අපි දන්නවා 2 3 5 7 කියනවා 1. එහෙනම් අපිට මේක මුලින්ම දෙකෙන් බෙදනවා නම් දෙකෙන් බෙදුවා. 4ට 2 2යි. 15 බෙදෙන්නේ 8ට 2 4යි. නැවතත් අපිට පුළුවන් දෙකෙන් බෙදන්න 1යි. 15 බෙදෙන්නේ නැති නිසා එක හැමම ලියනවා 4ට 2 2යි. නැවතත් අපිට දෙකෙන් බෙදන්න පුළුවන් 1යි. 15යි 1යි. නැවතත් අපිට මේක දෙකෙන් බෙදන්න බැරි නිසා ඊළඟට අපි 3ෙන් බෙදනවා නම් 3ෙන් බෙදන්න යනවා. එහෙනම් 1 හැමම ලියනවා 15ට 3 5යි. මෙතනින් 1යි. නැවතත් අපි මේක 5ෙන් බෙදනවා 1යි 1යි 1යි. එහෙනම් මේකේ කූපෝගු වෙන්නේ අපි කලින් සාකච්ඡා කරා කුඩා පොදු ගුණාකාරයට මෙන්න මේ වම් පැත්තේ තියෙන සංඛ්‍යා ටිකේ ගුණිතය ගන්න පුළුවන්. එහෙනම් 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 2 ගුණ කිරීම 3 ගුණ කිරීම 5. බලන්න එක සුළු කරන විදිය. දෙවරත් 1 4යි 4 වරක් 2 8යි 8 වරක් 3 24යි 24 ඒවා 5ක් 24 ඒවා 5ක් කීයක් වෙනවද අපිට 120යි. නැවතත් බලන්න දෙවරක් 2 4යි 4 වරක් 2 8යි 8 ඒව 3ක් 24යි 24 ඒවා 5ක් 120ක් විදියට අපිට කුඩා පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්. හරි පුතේ. දැන් අපි නැවතත් 9 වෙනි ගැටලුවට යමු. 9 වෙනි ගැටලුවෙන් අහලා තියෙන දරුවනේ
සංඛ්‍යාවක් දීලා අපිට කියනවා ඉලක්කම් දර්ශකය සොයන්න. පුතේ ඉලක්කම් දර්ශකය කියලා ඔයාලා ඉගෙන ගත්තා සංඛ්‍යාවක තියෙන ඉලක්කම් වල එකතුව තනි ඉලක්කමක් ලැබෙනසේ එකතු කරන එක තමයි අපි හැඳින්වුවේ ඉලක්කම් දර්ශකය කියලා. එහෙනම් අපිට පුළුවන් ඉලක්කම් දර්ශකය මේ ආකාරයෙන් ගන්න. එක එකතු කිරීම 0 9 5 8 7. බලන්න ඉලක්කම් 6ක් තියෙනවා. 6 එකතු කරමු. 9යි 1යි 10යි 10යි 5යි 15යි 15යි 8යි 23යි 23යි 7යි 30යි. එහෙනම් අපිට එනවා 30. 30 කියලා කියන්නේ තනි ඉලක්කමක් නෙමෙයි මේකේ 3යි 0යි කියලා ඉලක්කම් දෙකක් තියෙනවා. එහෙනම් නැවතත් අපිට මේ තියෙන දෙක එකතුව ගන්න පුළුවන්. 3යි 0යි කියන්නේ කීයද පිළිතුර 3යි. එහෙනම් මෙයාගේ ඉලක්කම් දර්ශකය කීයක් වෙනවද 3ක් කියලා ගන්න පුළුවන්. නැවතත් බලන්න තියෙන ඉලක්කම් වල එකතුව තනි ඉලක්කමක් වෙනකන් එකතු කරගෙන යන්න ඕනේ. 1යි 9යි 10යි 10යි 5යි 15යි 15යි 8යි 23යි 23යි 7යි 30යි. මන් 30 කියන්නේ ඉලක්කම් දෙකකින් සැදුම්ලත් එකක්. එහෙනම් අපි මොකද්ද කරන්න ඕනේ නැවතත් මේ තියෙන සංඛ්‍යාව ඉලක්කම් දෙක එකතු කරන්න අපිට ලැබෙනවා 3. හරි පුතේ. අපි දැන් නැවත එකතු වෙමු 10 වෙනි ගැටලුවට. 10 වෙනි ගැටලුවේ අපිට දීලා තියෙන කාලයේ ප්‍රශ්නයක්. අපිට දීලා තියෙනවා ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දිනය 1948 පෙබරවාරි 4 වැනිදාය. එය සම්මත ආකාරයට ලියා දක්වන්න. නැවතත් බලන්න ශ්‍රී ලංකාවට නිදහස ලැබුණු දිනය 1948 පෙබරවාරි 4 වැනිදාය. එය සම්මත ආකාරයට ලියා දක්වන්න. නම් අපි දන්නවා සම්මත ආකාරයට දිනයක් ලියද්දී වර්ෂයට ඉලක්කම් 4කුත් මේ විදියට. මාසයක් ඉලක්කම් 2කිනුත්. එහෙනම් අපි දන්නවා පෙබරවාරි කියලා කියන්නේ දෙවනි මාසය. එහෙනම් අපි නිකන් 2 ලියන්න යන්නේ නැහැ. 0යි 2යි විදියට ඉලක්කම් 2කින් නිරූපණය කරන්න ඕනේ. පෙබරවාරි 4 තනි ඉලක්කමකින් ලියන්නත් බෑ දිනයක් ලියද්දී. දිනයකුත් අනිවාර්යයෙන්ම අපි ඉලක්කම් 2කින් නිරූපණය කරන්න ඕනේ. එහෙනම් බලන්න අපේ පිළිතුර එනවා 1948යි 0යි 2යි 0යි 4. මේ විදිහටයි සම්මත ආකාරයෙන් ලියන්නේ. වර්ෂයකට ඉලක්කම් 4කුත් මාසයකට ඉලක්කම් 2කුත් දිනයට ඉලක්කම් 2කුත් ආදී විදියට. පුතේ 11 වෙනි ගැටලුව පහත දැක්වෙන සංඛ්‍යා තුරෙන් 4න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින්න. ඒකත් අපි බලමු. ඔයාලා ඉගෙන ගත්තා සාධක සහ ගුණාකාර පාඩම යටතේ සංඛ්‍යාවක් 4න් ඉතිරි නැතිව බෙදෙනවා නම් ඒක බෙදලා බලන්න ඕනේ. ඒ තියෙන සංඛ්‍යාවල අග ඉලක්කම් 2 දිහා බැලුවම ඇති. එහෙනම් සංඛ්‍යාවක අග ඉලක්කම් 2 4න් බෙදෙනවා නම් ඒ කියන්නේ 4හි ගුණාකාරයක් වෙනවා නම් අපි කියනවා ඒ සංඛ්‍යාව 4න් ඉතිරි නැතුව බෙදෙනවා කියලා. එහෙනම් පුතේ ඔයගොල්ලෝ පළවෙනියටම කරන්න ඕනේ මෙන්න මේ තියෙන අග ඉලක්කම් 2 දිහා බලන්න. මේ තියෙන අග ඉලක්කම් ටික බැලුවම ඔයාලට පේනවා මෙතන තියෙන්නේ 45. එහෙනම් මේක 4න් බෙදෙන්නේ නැහැ. මේකේ 24. එහෙනම් මෙයා 4න් බෙදෙනවා. 9 බෙදෙන්නෙත් නැහැ. එහෙනම් මෙතන 40. එයා 4න් බෙදෙනවා. එහෙනම් දැන් අපි කතා කරා සංඛ්‍යාවක අග ඉලක්කම් 2 4හි ගුණාකාරයක් වෙනවා නම් ඒ සංඛ්‍යාව 4න් ඉතිරි නැතිව බෙදෙනවා. එහෙනම් අපිට කියනවා පහත දැක්වෙන සංඛ්‍යා තුරෙන් 4න් ඉතිරි නැතිව බෙදෙන සංඛ්‍යා තෝරා යටින් ඉරක් අඳින. මොනවද සංඛ්‍යා ටික වෙන්නේ? 1024යි 3440යි. 1024යි 3040යි. 3440යි. අපි පුතේ එහෙනම් 12 වෙනි ගැටලුවට යමු වෙමු. 12 වෙනි ගැටලුවේ තියෙන්නේ කාලය සම්බන්ධ එකක්. කාලය එකතු කිරීම.
කාලය එකතු කිරීමේදී පළමුව අපි දැනගන්න ඕනේ ගණිතයේදී අපි සාමාන්‍යයෙන් සලකන්නේ මාසෙකට දින 30කුත් අවුරුද්දකට දින 365කුත් තියෙනවා කියලා. එහෙනම් පුතේ දැන් අපිට මේ දෙක එකතු කරන්න දුන්නොත් ඔයාලට පේනවා මෙතන 13යි 28යි මම මෙතනින් එකතු කරන්න යන්නේ නැහැ. 13යි 28යි මම මේ පැත්තකින් එකතු කරපුවම මට 8යි 3යි 11යි 3යි 1යි 4. කීයක් එනවද? 41ක් එනවා. එතකොට අපි දන්නවා දින ගොඩේ 41ක් තියන්න බෑ. දැන් අපි කතා කරා දින තියන්න පුළුවන් 30ක් වෙනකම් විතරයි. කියන්නේ අපිට මෙතන නම් තියන්න පුළුවන් 29යි. 30ක් වෙච්ච ගමන්ම දින 30ක් මාස 1යි. අපි දන්නවා දින 30ක් සමානයි මාස 1යි. එහෙනම් මෙතන 30ක් තියන්න බැරි නිසා අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ 41න් 30ක් අඩු කරනවා. 41න් 30ක් අඩු කරනපුවම අපිට එනවා කීයක් කියලාද? දින 11ක් කියලා එනවා. දැන් අපි මේ අඩු කරනවනේ දින 30ක්. අන්නේ දින 30 මේ පැත්තට ගෙනෙද්දී ගේන්නේ 30යි. හැබැයි එයා වෙන්නේ මාස පැත්තට ආපුවම කීයක්ද? 1ක්. එහෙනම් දැන් අපිට දීලා තියෙනවා මාස පැත්තේ 5කුයි 3කුයි. අපි දන්නවා 5යි 3යි එකතු කරපුවම 8යි. එහා පැත්තෙන් ගේන 30 මේ පැත්තට ආපුවම 1ක් නිසා මෙතනට එනවා අපිට 9ක්. නැවතත් බලන්න මාස දින තියන්න පුළුවන් උපරිම 29යි. මොකද අපි දන්නවා දින 30ක් සමාන වෙනවා මාස එකකට නිසා. එහෙනම් දින 30 මේ පැත්තට අරන් ආපුවම මාස 1යි. එහෙනම් 1යි අපි ළඟ තිබුණ 8ක් 8යි 1යි 9ක් විදියට මාස 9යි දින 11ක් සලකන්න පුළුවන්. හරි. නැවතත් අපි යමු 13 වෙනි ගැටලුවට. 13 වෙනි ගැටලුවේ අපිට දීලා තියෙනවා බීජීය පද සහිත දර්ශක තමයි දැක්වලා තියෙන්නේ. එහෙනම් පුතේ පළවෙනියටම අපි කරන්න ඕනේ මේ දීපු එක ප්‍රසාරණය කරන එක. මේක දර්ශකාංකණින් දීපු එක අපිට පුළුවන් මේ විදිහට විහිදුවල ලියන්න. එහෙනම් 2 1යි x ඒව 2කුයි y ඒව 1කුයි තියෙනවා. අපිට කියනවා x ලාගය 3ක්ද y වලාගය 1ක්ද නම්. එහෙනම් අපිට මේ කියන්නේ x වෙනුවට 3 යොදන්න. එහෙනම් x තියෙන හැම තැනටම 3 දාන්න. ඊළඟට අපිට කියනවා y තියෙන තැනට 1 යොදන්න. 1 දැම්මා. දැන් ගුණ කරමු. 2 වරක් 3 6යි 6 ඒවා 3. 2 වරක් 3 6යි 6 වරක් 3 18යි 18 ඒවා 1ක් 18යි. එහෙනම් අපිට පිළිතුර එනවා කීයද? 18. පළමුව කරගන්න ඕනේ දෙන දර්ශකාංකණයෙන් දුන්නම අපි එයා විහිදුවන ලියන එක. විහිදුවල ලියලා ඉන්න අය එහෙමම ලියලා ආදේශ කරන්න කියන එක්කෙනා වෙනුවට අදාළගේ යොදන්න ඕනේ. යොදලා බලන්න පුතේ අපි ඊළඟට කරන්න ඕනේ මොකද්ද? මේ තියෙන සංඛ්‍යා ටික ගුණ කරගෙන යන එක. එහෙනම් බලන්න 2 වරක් 3 6යි 6 වරක් 3 18යි 18 ඒව 1ක් 18යි. නැවතත් අපි බලමු 14 වෙනි ගැටලුව. 14 වෙනි ගැටලුවේ තියෙනවා 5 එකතු කිරීම ඍණ 4 එකතු කිරීම ඍණ 3. සදිස සංඛ්‍යා එකතු කිරීම සහ එකතු කිරීම. සදිස සංඛ්‍යා. නම් පුතේ අපිට පුළුවන් මෙන්න මේ දෙන්න මුලින්ම සලකමු. අපි ඉගෙනගෙන තියෙනවා සංඛ්‍යා දෙකේ ලකුණු සමාන නම් ඒ සංඛ්‍යා දෙක එකතු කරන්න ඕනේ. සංඛ්‍යා දෙකක ලකුණු අසමාන නම් අපි ඒ සංඛ්‍යා දෙකේ වෙනසයි සලකන්නේ. එහෙනම් දැන් අපිට දීලා තියෙන්නේ මෙතන 5කුයි මෙතන ඍණ 4කුයි. මෙයාගේ ලකුණක් නැති නිසා අපි සලකන්නේ එයාගේ ලකුණ ධන කියලා. එහෙනම් ධන 5යි ඍණ 4යි. දෙන්නගේ ලකුණු අසමානයි. නැවත බලන්න ධන 5යි ඍණ 4යි. ලකුණු අසමානයි. එහෙනම් අපි 5න් 4ක් අඩු කරනවා. අපිට ලැබෙන්නේ කීයද? 1. මේ දෙන්නගෙන් වැඩිපුරම තියෙන්නේ ධන නිසා අපි මෙතනට දානවා මොන ලකුණද? ධන ලකුණ එන්නේ.
නැවතත් බලන්න ධන 5යි ඍණ 4යි නම් 5න් 4ක් අඩු කරා 1යි වැඩිපුර තියෙන ධන නිසා ධන 1යි. එහෙනම් මේ වෙනුවට ධන 1 දාන්න පුළුවන්. ඍණ 3. දැන් මේ දෙක සලකමු. මෙතන ධන 1යි මෙතන ඍණ 3යි. නැවතත් ධනයි ඍණයි. ධනයි ඍණයි නම් ලකුණු අසමානයි. එහෙනම් නැවතත් පුතේ අපි කරන්න ඕනේ 3න් එකක් අඩු කරන එක 3න් එකක් අඩු කරා 2යි. වැඩිපුර තියෙන්නේ ධනේවද ඍණේවද? ධන 1යි ඍණ 3යි නිසා වැඩිපුර තියෙන්නේ ඍණ සංඛ්‍යා නිසා අපිට පිළිතුර එනවා කීයක් කියලාද? ඍණ 2යි. එහෙනම් මෙතනදී ඔයගොල්ලෝ අවබෝධ කරගන්න ඕනේ දරුවනේ සමාන ලකුණු තියෙනවා නම් එන ධන දෙන්නෙක් නම් එකතු කරන්න ඕනේ. දෙන්නගෙම ලකුණු ඍණයි නම් ඒත් එකතු කරන්න ඕනේ. හැබැයි ඒ අදාළ ලකුණයි දාන්නේ. ධන සංඛ්‍යාවකට ධන සංඛ්‍යාවක් එකතු කරොත් ලැබෙන්නේ ධන සංඛ්‍යාවක්. ඍණ සංඛ්‍යාවකට ඍණ සංඛ්‍යාවක් එකතු කිරීමේදී ලැබෙන්නේ ඍණ සංඛ්‍යාවක්. නමුත් ධනයි ඍණයි නම් හොඳට මතක තියාගන්න අපි මේ සංඛ්‍යා දෙකේ වෙනස අරගෙන වැඩිපුර තියෙන එක්කෙනාගේ ලකුණයි අපි යොදන්න ඕනේ. ඊළඟට අපි යමු 15 වෙනි ගැටලුවට. 15 වෙනි ගැටලුවේ තියෙනවා ක්‍රිස්තු වර්ෂ 1900 අධික අවුරුද්දක් වන බව උපාලි පවසයි. ඔබ එයට එකඟද? හේතු දක්වන්න. පුතේ අධික අවුරුද්දක්ද නැද්ද කියන එක අපි බැලුවේ ඒ තියෙන සංඛ්‍යාවේ අග ඉලක්කම් දෙක 4ෙන් බෙදෙනවද නැද්ද කියන එක බලලා. සංඛ්‍යාවක නැත්නම් ඒ වර්ෂයේ අග ඉලක්කම් දෙක 4 ගුණාකාරයක් වෙනවා නම් අපි කතා කරා ඒ තියෙන වර්ෂ ඒ තියෙන සංඛ්‍යාවම 4ෙන් බෙදෙනවා කියලා. අධික අවුරුද්දක් නම් ඒ සංඛ්‍යාව 4ෙන් ඉතිරි නැතිව බෙදෙන්න ඕනේ. නමුත් අග ඉලක්කම් දෙක 0.2ක් තියෙන අවස්ථාවේදී හැම වෙලේම අපි කරන්න ඕනේ මෙන්න මේ තියෙන සංඛ්‍යාව 4ෙන් නෙමෙයි බෙදන්නේ. කීයෙන්ද බෙදන්නේ? 400ෙන්. එහෙනම් පුතේ ඔයාලට පේනවා ඇති මේ බිංදු වලට බිංදු කපලා දැම්මම 19 කියන එක හරියටම 4ෙන් බෙදෙන්නේ නැහැ. ඒ නිසා මෙයා අධික අවුරුද්දක් විදිහට අපිට ගන්න බෑ. එහෙනම් අපිට පිළිතුර විදිහට එනවා අධික අවුරුද්දක් නොවේ. හේතුව තමයි මේ සංඛ්‍යාව මොකද්ද 400ෙන් ඉතිරි නැතිව නොබෙදෙන නිසා. බලන්න 400ෙන් බෙදෙන්නේ නැහැ. අග ඉලක්කම් දෙක 0.2 නම් 4ෙන් නෙමෙයි අපි බෙදන්න ඕනේ 400ෙන්. ඊළඟට අපි යමු 16 වෙනි ප්‍රශ්නයට. 16 වෙනි ප්‍රශ්නේ තියෙනවා හිස්තැන් සම්පූර්ණ කරන්න. 208 සමානයි මෙන්න මේක දීලා තියෙනවා. නම් පුතේ අපි ඉස්සෙල්ලම කරමු මේ 208 මුලින්ම දෙකෙන් බෙදමු. දෙකෙන් බෙදුව 104යි. දෙකෙන් බෙදුව 52යි. දෙකෙන් බෙදුව 26යි. දෙකෙන් බෙදුව 13යි. 13 බෙදන්න ඕනේ 13ෙන් එහෙනම් කීයද එන්නේ 1යි. හිස් තැනට එන්නේ කීයද 13. දෙකේ ඉලක්කම් කීයද 1යි 2යි 3යි 4ක් නිසා මෙතන හිස් තැනට එන්නේ කීයද 4. මේ කොටුවට එන්නේ කීයද 13. එහෙනම් පිළිතුර එන්නේ දෙකේ ඒවා 4යි තව 13කුයි. බලන්න අර විදිහටම තමයි ප්‍රථමක සාධක වලින් බෙදාගෙන යන අවසානයේ එකක් වෙනකම්. ඊළඟට අපිට පුළුවන් මෙයා විහිදුවල ලියා ගන්න. මේ තියෙන පැත්තේ තියෙන ටිකේ ගුණිතය තමයි මේ තියෙන්නේ. එහෙනම් මේ ටික මේ විදිහට ලියුවම මේ ටික අපිට දර්ශකාංකණයෙන් කැටි කරලා ලියන්න පුළුවන්. පුතේ ඊළඟට කියනවා 17 වෙනි ගැටලුවට අපි යමු. 17 වෙනි ගැටලුවේ තියෙනවා රූපයේ දැක්වෙන සුළු කෝණය සහ මහා කෝණය නම් කරන්න. අපි ඉගෙනගෙන තියෙනවා කෝණයක් නම් කරන්න ඕනේ අක්ෂර 3කින්. එහෙනම් බලන්න KTM මෙන්න එක කෝණයක්. එහෙනම් මේක තමයි අපි කලිනුත් කතා කරා මහා කෝණයක් නම් ඍජු කෝණයට වඩා වැඩි වෙන්න ඕන 90ට වඩා වැඩි වෙන්න ඕන. එහෙනම් අපිට පුළුවන් මොකද්ද මහා කෝණය? KTM
M කෝණය. බලන්න පුතේ T වලදී තමයි කෝණය හැදුනේ. එහෙනම් අපි මෙන්න මේ විදිහට පොඩි මේ වාක්‍ය එකක් දානවා. අපි මේකට තොප්පියක් දානවා. මේක තමයි අපි කියවන්නේ KTM කෝණය. කෝණයට අදාළ තැන තමයි කෝණයට අදාළ තැන මැදට එන්න ඕනේ අක්ෂරය. එයා උඩින් මේ විදිහට ත්‍රිකෝණ ලකුණක් දාන්න ඕනේ. ඊළඟට සුළු කෝණය. සුළු කෝණය කියන්නේ 90ට වඩා අඩු එක. එහෙනම් අපිට කියවන්න පුළුවන් PTM කෝණය. කොහොමද ලියන්නේ? P T ට තමයි කෝණේ ලකුණුනේ. එහෙනම් මේ වගේ තොප්පියක් දැම්මා PTM. KTM එකයි PTM එකයි. අක්ෂර 3යි. කෝණයේ තියෙන තැනට තොප්පියක් දාන්න ඕනේ. කෝණ ලකුණ කෝණය මැදට එන්න ඕනේ. කෝණයට අදාළ අක්ෂරය. නැවත අපි යමු 18 වෙනි ප්‍රශ්නෙට. 18 වෙනි ප්‍රශ්නේ තියෙනවා කවිෂාගේ උපන්දිනය 2007 මැයි 5 වෙනිදාය. ඇයගේ යෙහෙළිය වන ෆාතිමා කවිසාට වඩා වයස අවුරුදු 2යි මාස 3ක් වැඩි මහල් නම් ෆාතිමාගේ උපන්දිනය කවදාද? කවිෂාගේ උපන්දිනය 2007. ෆාතිමා කවිෂට වඩා අවුරුදු 2ක් වැඩි. එනම් පුතේ අපි දන්නවා අපිට වඩා කවුරු හරි කෙනෙක් වැඩිමල් නම් එයාගේ උපන් වර්ෂය අපි උපන් වර්ෂයට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මෙතන දීලා තියෙන්නේ 2007 නේ. එයා අපිට වඩා අවුරුදු 2ක් වැඩි කියලා තියෙනවා නම් එයා එහෙනම් ඉපදිලා තියෙන්න ඕනේ මොන අවුරුද්දේද? 2005. අපිට කලින් ඉපදෙන්න ඕනේ. එතකොට 2007ට කලින් එන්නේ 2006, 2005, 2004 නේ. එහෙනම් උත්තරේ හොයාගන්න නම් මොකද්ද ඔයාලා කරන්න ඕනේ? මෙන්න මේ තියෙන කවිෂාගේ උපන්දිනයෙන් ෆාතිමාගේ වයස අඩු කරන්න ඕනේ. කියන්නේ වෙනස අඩු කරන්න ඕනේ. එහෙනම් 2යි මාස 3යි දින නැහැ. නැවත බලන්න කවිෂාගේ උපන්දිනය 2007 මැයි 5. ෆාතිමා කවිෂාට වඩා අවුරුදු 2යි මාස 3ක් වැඩිමල්. නම් මේකෙන් අපි අඩු කරමු. 5න් බිඳුවක් අඩු කරා 5 එක වෙනසක් වෙන්නේ නැහැ. 5න් 3ක් අඩු කරන්න 2යි. 2007න් 2ක් අඩු කරා 2005යි. එහෙනම් මොකද්ද වෙන්නේ? ෆාතිමාගේ උපන්දිනය කවදාද? 2005 දෙවනි මාසයේ 5 වෙනිදා. එයා අපිට කලින් ඉපදලා තියෙන්නේ. එහෙනම් 2007ට කලින් වර්ෂයක් වෙන්න ඕනේ. මං හිතනවා ඔයාලට ගාන පැහැදිලි වුණා කියලා. එහෙනම් අපි යමු 19 වෙනි ගැටලුවට. 19 වෙනි ගැටලුවේ පුතේ අපිට දීලා තියෙන්නේ සුළු කරන්න. සුළු කරන්න කියද්දී භාග දෙකක් දීලා තියෙන්නේ. භාග දෙකක් එකතු කරන්න නම් මෙන්න මේ හරයන් දෙක සමාන විය යුතුමයි. මෙයාගේ 8 තියෙනවා, මෙයාගේ 4. එහෙනම් පුතේ මට පුළුවන් මේ 4ත් 8 කරගන්න කීයෙන් ගුණ කළාද? 2න් ගුණ කළා. එහෙනම් බලන්න මෙයාගේ 8න් 3 වෙනසක් වෙන්නේ නැහැ. 4 වරක් 2 8යි, දෙවරක් 1 2යි. එහෙනම් හරය එහෙමම ලිව්වා. 3 එකතු කිරීම 2 සමානයි 8න් 5යි. නැවත බලන්න සුළු කිරීමේදී භාග දෙකක් එකතු කරන්න හෝ අඩු කරන්න දුන්නොත් හරයන් දෙක සමාන වෙන්න ඕනේ. ඊළඟට බලනවා අපි හරයන් දෙක සමාන කිරීමේදී තියෙන කුඩාම හරය ලොකු හරය බවට පත් කරන්න පුළුවන්ද? එහෙනම් කුඩාම එක්කෙනා ලොකු එක්කෙනා කරන්න නම් කීයෙන්ද ගුණ කරන්න ඕනේ? එහෙනම් අපිට පුළුවන් 4 2න් ගුණ කරලා 8 කරගන්න. තුල්ලේ භාග අනුව අපි දන්නවා යට තියෙන සංඛ්‍යාව කිසියම් සංඛ්‍යාවකින් ගුණ කරද්දී උඩ තියෙන සංඛ්‍යාවත් ඒ ආකාරයටම එම සංඛ්‍යාවෙන්ම ගුණ කරන්න ඕනේ. එහෙනම් බලන්න 1 වරක් 2 2යි, 4 වරක් 2 8යි. 8න් 2යි, 8න් 3යි, පිළිතුර එනවා 8න් 5යි. නැවතත් අපි යමු 20 වෙනි ගැටලුවට. 20 වෙනි ගැටලුවේ තියෙනවා පැත්තක දිග 12 සෙන්ටිමීටර් වූ සම චතුරස්‍රයක පරිමිතියට සමාන පරිමිතියක් ඇති. එහෙනම් පුතේ අපිට දීලා තියෙන මේ විදිහට සම චතුරස්‍රයක්. එයාගේ පැත්තක දිග 12යි. එහෙනම් මෙයා 12යි. අපි දන්නවා මෙයා 12යි නම් මේ පැති ඔක්කොම 12ක් වෙන්න ඕනේ. එහෙනම් මෙයාගේ පරිමිතිය කියන්නේ වටේ දිග.
එහෙනම් අපිට පුළුවන් 12 සමානයි කීයද? 48යි කියලා මෙයාගේ වටේ දිග හොයාගන්න සමචතුරස්‍රය. අපිට කියනවා මේ තියෙන පරිමිතියටම සමාන ත්‍රිකෝණයක් තියෙනවලු සමපාදයි. සමපාදයි කියලා කියන්නේ මෙයාගේ පැති තුනම දිගින් සමානයි. එහෙනම් මම මේකට A කියලා දාගන්නවා. එහෙනම් මෙයත් A මේකත් A වෙනවා. එහෙනම් මේක පාදයක් හොයාගන්න අපිට පුළුවන් මේ විදියට 48 කීයෙන් බෙදන්නද? 3ෙන් බෙදන්න. එහෙනම් බලන්න 48 3ෙන් බෙදුවා කීයක් එනවද අපිට පිළිතුර? 16යි සෙන්ටිමීටර්.